ජේසු පිටා සියලු දෙනාටම ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබම සුබ ආශිර්වාදමත් දවසක්. මේ අලංකාර නැවුම් වූ දවසේ අපි ස්වාමින් වහන්සේගේ අනර්ගෝ පණිවිඩය රැගෙන යන ඔබ හමුවට. පරණ දේ පහව ගියේය. සියල්ල අලුත් වී තිබේ. ආමේන්. උන්වහන්සේව අඳුනගත්තා වූ පුද්ගලයාගේ සියලු පරණ දේ පහ වෙනවා. සියල්ල අලුත් වෙනවා. අපි කියවමු බලන්න 2 කොරින්ති පොතේ 5:17 වෙනි පදේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. ඔහු සියල්ල අලුත් කරගන්නවා. කවුද? උන්වහන්සේ තුල සිටින පුද්ගලයා. උන්වහන්සේව විශ්වාස කරමින්, උන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේව සොයමින් යන පුද්ගලයා එයාගේ පරණ ජීවිතේ පහ වෙන්නට යනවා. මොකද අපි දන්නවා සාමාන්‍ය ජීවිතේදී අපි වෙලාවකට කනස්සල්ලෙන් ඉන්නවා. අපේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැති, පාපයන් සිද්ධ වෙන්නේ නැති, අඩුපාඩු සිද්ධ වෙන්නේ නැති, තව කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැති, තව කෙනෙක්ගේ ජීවිතයට බලපෑමක් ඇති වෙන්නේ නැති, අපි දැන හෝ නොදැන අපේ ජීවිතේ විවිධ වැරදි කරලා තියෙනවා. සමහර විට අපි කනස්සල්ලෙන් ඉන්න පුළුවන්. අයියෝ මගේ ජීවිතේ මම මෙහෙම දෙයක් කරා, මං තව කෙනෙකුට මෙහෙම දෙයක් කරා, මං නිසා එයාගේ ජීවිතේට විනාශයක් ආවා, ඉවරයි මගේ ජීවිතේ මං විසින්ම විනාශ කරගත්තා කියලා කනස්සල්ලෙන් පසුතැවිල්ලෙන් ඉන්න පුළුවන්. නමුත් ඔබට කාලය ඇවිත් තියෙනවා උන්වහන්සේට බාර වෙන්න, උන්වහන්සේට යටත් වෙනකොට ඔබේ පාපයට සාපයට කමාව දෙමින්, ඔබේ අතින් වුණා වැරදි වලට සමාව දෙමින් ඔබව අලුත් මැවිල්ලක් කරන්න යනවා. අලුත් පුද්ගලෙක් කරන්න යනවා. පරණ තිබුණා වූ කිලුටුකම පහ කරමින් අලුත් ලෙස ජීවත් වෙන්න, සමාදානයෙන් ජීවත් වෙන්න. සෑම දිනාටම ප්‍රේමණීය පුද්ගලයෙක් ලෙස, සෑම දිනාටම අනුකම්පාවෙන් බලන පුද්ගලයෙක් ලෙස පෙරදී ඔබ අතින් යම් වැරදි සිදු වුණා නම් ඔබේ ක්‍රියාව තුළින්, ඔබේ හැසිරීම තුළින්, නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබව නැවුම් මැවිල්ලක් කරාට පස්සේ ඔබෙන් පරණ ක්‍රියාවන්, පරණ ගතිගුණ, පරණ දේවල් පහ කරන්නට යනවා. ස්වාමින් වහන්සේ තුළ පරණ දේ පහ කරමින් අලුත් මැලිවිල්ලක් ලෙස ජීවත් වෙන්න අපි ස්වාමින් වහන්සේට යටත් වෙමු. උන්වහන්සේ කැමති අපි ප්‍රීතියෙන් සිටිනවට. කවුරුත් අපිට නපුරක් කරද්දී අපි නපුරට නපුර නොකර, අපි ඒ අය වෙනුවෙන් ආශිර්වාද කරමින් අපි අපේ ජීවිතේ යහපත් දේ කරන්නට පුරුදු වෙමු. අපි කියමු බලන්න 1 තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට. කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්නට බලාගෙන එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් වූ දේ කරපල්ලා. ඔව්, මෙහි සඳහන් වෙනවා කිසිවෙක් කාටවත් නපුරට නපුර කරන්න එපා කියලා. එහෙනම් අපිට කවුරු හරි නපුර කරත්, අපිට කවුරු හරි රිද්දුවොත්, අපිට කවුරු හරි මොනම දෙයක් කරත් අපි ඒකට එක කරන්න ඕනේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පුද්ගලයා ප්‍රේමණීය පුද්ගලෙක්, සමාව දෙන පුද්ගලෙක්, සමාව ගන්න පුද්ගලෙක්. ඒ නිසා අපිට එක කරන්න සුදුසු නැති අය තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත උත්පාදනය ලැබලා අලුත් මැවිල්ලක් ලෙස ජීවිතේ ආරම්භ කරපු අය. ඒ අයට කියනවා නිතරම යහපත් දේ කරන්න. අපේ ජීවිත තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිඹු වෙන්නට නම් අපි යහපත් දේ කරන්න ඕනේ. අපේ ජීවිතේ යහපත් සිතුවිලි තියෙන්න ඕනේ. යහපත් ක්‍රියාව තියෙන්න ඕනේ. ඔබේ වැරදි වෙන්නේ නැති, පාපයක් සිදු වෙන්නේ නැති ඒක මනුස්ස ස්වභාවය. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ දැන් අලුත් මැවිල්ලක්. ඒ යහපත් ක්‍රියාව කරමින් ඔබේ ජීවිතේ නැවුම් මගකට, යහපත් පැත්තකට යොමු කරොත් එහෙම ඔබට පුළුවන්කම ලැබෙනවා ලෝකේ ආලෝකය වෙන්න. ඒ තුලින් ඔබ ලබන්නා වූ ප්‍රීතිය, ඔබ ලබන්නා වූ සමාදානය මේ කිසිවකින් ලබා ගන්න බෑ. ඒ වචනේ කියනවා නිතරම යහපත් දේ කරමින් නිතරම ප්‍රීති වෙන්න. ඒ වගේම නොකඩවා යාඥා කරන්න, සියල්ලේදීම ස්තුති දෙන්න. හොඳයි, අපි කියවමු 1 තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. ආත්මයාණන් වහන්සේ නොනිවල්ලා. ආත්මයාණන් වහන්සේ නොනිවල්ලා කියනවා. ආත්මයාණන් වහන්සේ නොනිවා උන්වහන්සේ අපේ ශරීර තුල, අපේ ජීවිතය තුල වැඩ සිටින අවස්ථාවේ අපි උන්වහන්සේගෙන් පිබිදිලා අපි ස්වාමින් වහන්සේ තුල අලුත් මැවිල්ලක් ලෙස ජීවත් වෙමු. උන්වහන්සේව ප්‍රසන්න කරමින්, නොකඩවා යාඥා කරමින්, සියල්ලේදීම ස්තුති දෙමින්, නපුරට නපුර නොකර
අපි අලුත් කෙනෙක් විදිහට අපි ජීවත් වෙමු. ඒ ජීවිතේ ඔබේ පළදරන පිණිස ලෝකයේ ආලෝකයක් ලෙස උන්වහන්සේ ඔබව උසස් කරන්නට යනවා. ඒ ලෝකයේ ආලෝකය තුලින් ඔබව ලෝකයේ සෙනග දැකගන දෙවියන් වහන්සේට ප්‍රශංසාව ගෙනෙන්නට යනවා. එසේනම් ඒ ආලෝකමත් පුද්ගලයා, ඒ ප්‍රේමණීය පුද්ගලයා, ඒ ආශිර්වාදමත් පුද්ගලයා ඔබ වෙන්න ස්වාමින් වහන්සේ සොයමු. ජේසු පිටයි සියලු දෙනාටම ආශිර්වාදමත් දවසක්.